මගේ යාලු සාදරෙන් පිළිගන්න අදත් මේ ඩ්‍රගන් කිලස් ටෙක් චැනල්කට හරි අද මං පොඩ්ඩක් වෙනස් දිදිය වීඩියුවත් තමයි කියල දෙන්න හරිද ඔයාට දැන් ඩොකුම තියෙන මහ කරදරකාර ප්‍රශ්නයක් තමයි ටික්ටොක් එකින් වීඩියුව ඩවන්ලෝඩ් කරද්දි පෝටමාර්ක් එකත් එක ඩවන්ලෝඩ් කරන්නනේ හරිද මේකට ඔප්ෂන්යක් ගැන තමයි මම මේ අද වීඩියෝ එක කතා කරන්නේ දැන්ම ගිහින් අපේ චැනලකට අලුත් මේ ජොයින් වෙච්ච කෙනෙක් නම් බලලා හැදින් රතුවාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඊට හැපැත්තේ බෙල් අයිකන් එකත් ඕල් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ තවත් TikTok පිස්සෙක් ඉන්නවනම් හැමතිස්සෙම TikTok වීඩියෝ වෝටර්මාර්ක් එකත් එක්ක ස්ටේටස් දාන පිස්සෙක් ඉන්නවනම් එයාට බලන්න අනිවාර්යයෙන් ෂෙයා කරන්න. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. හරි එහෙනම් අපි යන් වැඩි කතා නැතුව වීඩියෝ එකට. වීඩියෝ එක ඇතුළතදී සෙට් වෙමු. හරි ඉස්සෙල්ලාම ෆෝන් එක මේ විදිහට හෝම් ස්ක්‍රීන් එකට ගිහිල්ලා ඔයා මේ විදිහට ප්ලේ ස්ටෝර් එකට යන්න ඕනේ. හරිද? ප්ලේ ස්ටෝර් ඇප් එකට. හරි. ප්ලේ ස්ටෝර් ඇප් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට සර්ච් බාර් එකකින් ඔයා සර්ච් කරගන්න TikTok IO කියලා. හරිද? TikTok IO කියලා සර්ච් කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහේ ඇප් එකක් එනවා. මෙන්න මේ විදිහින් මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. හරිද? ඔන්න ඔය ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද කිසිම කරදරයක් නැහැ ඉතාම පට්ටම ලේසි. ඔය විදිහට ඔයා TikTok IO කියන ඇප් එක ඩවුන්ලෝඩ් කරනවා. මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මම ඉතින් ඔයා මේ විදිහට ඔයාගේ TikTok ඇප් එක ඕපන් කරගන්න. හරි. ඊට පස්සේ TikTok ඇප් එක ඕපන් කරාට පස්සේ ඔයාට අවශ්‍ය වීඩියෝ එකක් බලලා මෙන්න මෙතන මේ share icon එක ඔබන්න. හරිද? ඒ share icon එක ඔබුවට පස්සේ මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. ඒකෙන් මේ ඔයා මේ copy link කියලා දෙවෙනියට තියෙන්නේ අන්න ඒක දෙන්න. හරි. ඊට පස්සේ link එක copy වෙනවා. ඊට පස්සේ ඔයා මේකෙන් back වෙන්න. බැක් කලා මෙන්න මේ TikTok IO කියන ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත ඇප් එකට යන්න. හරිද? ඇප් එකට ගියාට පස්සේ මෙන්න මෙතන insert TikTok link here කියන එකක් එනවා. එතනට ඔයාලා කොපි කරගත්ත link එක paste කරන්න. හරි. ඊට පස්සේ download කියන එක දෙන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා select කරගත්ත වීඩියෝ එකේ මේ DP එකක් පෙන්නනවා. ඊට පස්සේ ඒරියාවේ තියෙන hashtag ටිකක් පෙන්නනවා. ඊට පස්සේ මෙතන තියෙනවා download without watermark. හරිද? ඊට පස්සේ download without watermark HD. හරිද? ඊට පස්සේ තව එක option එකක් තියෙනවා download watermark. download MP3. download other කියලා එකක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ ඔයා මෙතනින් download without watermark මේ පළවෙනි එක තියෙන. අන්න ඒක දෙන්න. හරි. ඊට පස්සේ ඒක දුන්න ගමන් මේ විදිහට ඔයාගේ මේකෙන් මෙතින් ඩවුන්ලෝඩ් කම්ප්ලීට් කියලා වැටෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයා ඕපන් කියන එක දෙන්න. හරි. ඉතින් මේ වෙරේට විනාඩියක්වත් යන්නේ නැහනේ. හරිද? ඒකට ඔයාලට ලස්සන ක්වොලිටි එකක් ඔයා හදපු වගේ වීඩියෝ එකක් වගේ දෙයක් දාන්න ස්ටේටස් එකට. එතකොට කිසිදු හැෂ්ටැග් එකකින් කිසිදු වෝටර්මාර්ක් එකකින් ඉතොර ඔයාගේ වගේ වීඩියෝ එකක් ස්ටේටස් දාන්න. දැන් ඊට පස්සේ මේ විදිහට ඔප්ෂන් එක try කරලා බලන්න. හරිද? ඊට පස්සේ තව දෙයක් කියන්න තියෙනවා. හරිද? මේ වීඩියෝ එක තියෙනවනේ. දැන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ එක ඔයාගේ ඊට පස්සේ තව මොකක් හරි account එකකින් දාලා ඔයාගේ තව ඔයාලගේ fans පිරිසක් හදාගන්න පුළුවන්. හරිද? ඔයාගේ channel එක grow කරගන්න ඊට පස්සේ reach එක වැඩි කරගන්න ඒ වගේ දේවල්ුත් තියෙනවා. හරිද? ඒ පිළිබඳව මම වෙනම වීඩියෝ එකක් කියනවා. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා. මේ විදිහේ තවත් වීඩියෝ නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න. මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.